හරි ළමයි මේ වීඩියෝ කරන්නේ 20යි 26 A level ළමයි වෙනුවෙන්. ඒ කියන්නේ තව දවස් ඒ කියන්නේ ලබන සතියේ A level ලියන්න ඉන්නේ ඕගොල්ලෝ. එතකොට මේ දවස් ටිකට ඕගොල්ලන්ට සෑහෙන ප්‍රශ්න ඇති. ඒ කියන්නේ දැන් ගොඩක් වැඩ කරලා ඇති. ඒත් හිතනවා මම වැඩ කළා මදි දන්නේ මට තව මෙච්චර ගොඩක් තියෙනවා පාඩම් කරන්න. ආයෙ මට පාස් පේපර්ස් ටික කරගන්න තියෙනවා ගොඩක් ප්‍රශ්න ඇති. හරිද? ඔයා මේ දවස් ටික උපරිම ප්‍රයෝජනෙන් වැඩ කරන්න. ඔයාලා නිදිමතෙයි ඔයාලට කම්මැලි වෙයි. හැබැයි තව තියෙන ඉතාමත් සීමිත කාලය ගැන දවස් ඔයාලට එක්සෑම් එක පටන් ගන්නවා දවස් උපරිම දවස් 5ක් ඇති. හරිද? එතකොට ඔයා මේ දවස් ටිකේ උපරිම වැඩ කරන්න ඔයාලට කොච්චර වැඩ කරත් මදි කියලා හිතෙනවා ඒක ඇත්ත. එනවා දවසේ පැය 24 වැඩ කරත් ඒත් මදි කියලා හිතනවා ඒක සාමාන්‍ය දෙයක් විභාගය ලඟ වුණාට පස්සේ ඔයා ඒක ගැන හිතන්නේ නැතුව නෝමල් එකේ වැඩ කරගෙන යන්න. හරිද? ඊට පස්සේ ඔහොම වැඩ කරගෙන යද්දී ඔයාට හිතන්නකෝ ගොඩක් ළමයින්ට තියෙන මුලින්ම පළවෙනි සබ්ජෙක්ට් තියෙන ET නේ. ET තියෙන බදාදා. එතකොට එක්සෑම් එකට ගියාට පස්සේ එක්සෑම් එකට යන්න කලින් ඔයා මෙන්න මේ දේවල් ටික කරන්න එපා. හරිද? ඔයා ෆස්ට් සයි ළමෙක් නම් ඔයා මේක දන්නේ නැහැ. ඔයා සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමෙක් නම් දන්නවා මේවා කරොත් මොකද වෙන්නේ කියලා. හරිද? පළවෙනි එක තමයි මම සමහරටියක් බෝඩ් එකේ ලියලා තියෙනවා මම ඒ ටික අමතක වෙයි කියලා ලිව්වේ. පළවෙනි එක තමයි ඔයාට දැන් එක්සෑම් එක තියෙන උදේ වරුවේ නම්. ඒ කියන්නේ හිතන්න ඔයාට එක්සෑම් එක තියෙන උදේ 8:00ට. එහෙනම් ඔයා කලින් දවසේ රෑ පාන්දර 3-4 වෙනකන් ඇහැරලා ඉන්න එපා. ඒක බොරු වැඩක්. මොකද ඔයා පහුවදා උදේම ගිහලා එක්සෑම් එක ලියන්න ඕනේ. හරිද? එතකොට ඔයා නිදි මරාගෙන ගිහලා එතන නිදිමතේ ඔයාට එක්සෑම් එක ලියන්න බෑ. මොකද ඔයාගේ 100ට 100ක් එතකොට ඔයාගේ උපරිම ශක්තියෙන් උපරිම ඵලදායීතාවයෙන් ඔයාලට එතන එක්සෑම් එක ලියන්න බැරි වෙනවා. ඒ නිසා එදා රෑට ඔයාට මහ ලොකු දේවල් කරන්න බෑනේ. මැජික් කරන්න බෑනේ බා. ඊට පස්සේ එක්සෑම් එක උදේම නැගිටලා පාඩම් කරන්න, දත් මදින ගමන් වොෂ්රූම් එකේ දැන් පාඩම් කරන්න යන්න එපා. තියෙන්නේ පොඩි කාලයයි. පැය දෙක තුනකට මහ ලොකු දේවල් කරන්න බෑ. ඊට පස්සේ පළවෙනි එක තමයි ඔයා එක්සෑම් එක තියෙනකොට ඔය පළවෙනි පාර ෆස්ට් සයි A level එකේ ළමෙක් නම් ඔයාට ඔක අලුත් අත්දැකීමක්. ඔයා මීට කරෙන් O level විතරයි ලියලා තියෙන්නේ. O level උයි A level කියන්නේ අහසයි පොළොවයි වගේ. එතකොට එක්සෑම් එකට යන පළවෙනි දවස් ඔයා පැයකට විතර කලින් එක්සෑම් හෝල් එකට යන්න. ඒ කියන්නේ ඔයාට දෙකට එක්සෑම් මේ තියෙනවා නම් එකට වාගේ විභාග මධ්‍යස්ථානයට යන්න. වාගේ ඉස්කෝලේට යන්න වා ලියන්න දින විභාග මධ්‍යස්ථානයට පැයකට විතර කලින් යන්න. හරිද? පැයකට විතර කලින් යන්න. ඒ යනකොට ඔයාගේ ගමන් මහන්සිය අවම කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න ඔයාට මම රෙකමන්ඩ් කරන්නේ ගෙදරට කියලා ගිහින් දාගන්න එක්සෑම් හෝල් එකට. මොකද ගෙදරයි එක්සෑම් හෝල් එක අතර ගැටෙන කාලය ගැන අතරමඟට ගමන් මහන්සිය අවම කරන්න ඕනේ. ඔයා ෆ්‍රෙෂ් පිට ගිහලා එක්සෑම් එක ලියන්න ඕනේ. ඒ නිසා අම්මලට කියන්න අනිවාර්යෙන් මේ වැඩේ කරලා දෙන්න. මොකද අවුරුදු දෙකක් පියදම් කරලා අන්තිම මොහොතේ අම්මලා තාත්තලා අතාරින්නේ නැහනේ. ඒ නිසා ගමන් මහන්සිය අවම කරන්න ගෙදරට කියලා ඉතින් තාත්තාලා හරි අයියා අක්කා කෙනෙක් ඉන්නවනේ ඒගොල්ලන්ට හරි කියලා එක්සෑම් හෝල් එකට ගිහින් දාගන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ඇඩ්මිෂන් එකයි ID එක අරන් යන්න. දැම්ම තියලා ඔයා ඇඩ්මිෂන් එකයි ID එකයි වෙනම ක්ලියර් බෑග් එකකට හරි දාලා දෙන්න. මොකද ඕගොල්ලන්ට තියෙන පොඩි කාඩ් එක අනිවාර්ය ලොකු ගෝලයක් නේද ID එක විදිහට තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේක වෙනම ක්ලියර් බෑග් එකකට දාලා තියාගන්න. ඒක එතකොට ඔයාලට අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන නෑ මේ පොයින්ට් එක. ඔයාට දැන් එක්සෑම් එක දවසේ දැන් හිතන්න බදාදන එක්සෑම් එකේ තියෙන්නේ. එතකොට බදාද උදේම අලුත් පෑන්ට් ටිකුයි පැන්සල් ටිකුයි අඩිරලුක එහෙම ගන්න එපා. ඔයා දැන් මේ බඩු ටික අරගෙන ඒවෙන් දැන් වැඩ කරන්න. එක්සෑම් හෝල් එකට ගිහලා පළවෙනි එකම අලුත් පෑන් එකෙන් ලියන්න ගන්න එපා. මොකද ලියවෙන්නේ නැතුව යන්න පුළුවන්. අප්පඩ සිටි මුළු එක්සෑම් එක ඉවරයි කියලා හිතනවා. ඒ නිසා ඔයා දැන් මේ පැන්සල් වලින් වැඩ කරගෙන යන්න. ඊට පස්සේ එක්සෑම් එක ඉවරුණාට පස්සේ සාමාන්‍යයෙන් මම පැයකට කලින් ඉස්කෝලේ යන්න කිව්වනේ. ඊට පස්සේ ඔයාලා ඉස්කෝලේ බුදු පිළිමයක් තියෙන එකට වැඳලා ඔයාගේ ආගම අදහලා ඔයා පැය බාහිර කරේ එක්සෑම් හෝල් එක හොයාගන්න. ඔයාට එක්සෑම් හෝල් එක තියෙන තැන ඔයාගේ හෝල් එක හොයාගන්න වෙලාවක් යනවා. ඒකයි පැයකට කලින් යන්න කියන්නේ. එතකොට එක්සෑම් වල හොයාගෙන ඔයාගේ බඩු ටික එළියෙන් තියලා පැය බාහිර කලින් ඇතුලේ ගිහලා වාඩි වෙලා ඉන්න. කොහොමත් ඔයා පැය කාලයකට වාඩි කරනවා එක්සෑම් හෝල් එකේ. ඊට පස්සේ ගිහිල්ලා පාඩම් කරන්න එපා. පැයකට කලින් ගිහලා අම්මට සිතා පැය භාගයක් බලා ගන්නවා කියලා ඉන්න එපා. ඔයා ගිහලා නෝමල් එකේ ඉන්න. ඊට පස්සේ යාළුවොත් වැඩි කතා කරන්න යන්න එපා. එතකොට ඔයා පාඩම් කරලා නැති දෙයක් කියා ප්‍රශ්නයක් කිව්වට පස්සේ ඔයාට අම්මට සිට මට ඒක මතක නෑනේ කියලා නිසා ළමයි එක්ක ඒක ඔයා යාළුවොත් එක්ක වැඩි කතා කරන්න යන්න එපා. එහෙමයි කියලා
ඒ කියන්නේ අඳුරන්නේ නැති එකෙක් වගේ ඉන්නත් එපා. ඒ නිසා ඒක කරන්න. ඊට පස්සේ එක්සෑම් එක ඉවරුණා ගමන් ආඩ 4 නම් එක්සෑම් එක ඉවර වෙන්නේ එක්සෑම් එක ඉවරුණා බඩු ටික අකුලක් ගෙදර ආවා. යාළුවොත් එක්ක මේ MCQ එකට කීයද මම ඔබ ගැහුවේ? පේපරේ අමාරුයිනේ ලේසියිනේ. ඒවා ඩිස්කස් කරන්න ඕනේ. අය පේපරේ ලියලා ඉවරයි. ඔයාට ඒක කිසිම අවස්ථාවක වෙනස් කරන්න බෑ. ඒ නිසා එක්සෑම් එක ඉවරුණ ගමන් ගෙදර එන්න. ඊට පස්සේ ඔයාට එක්සෑම් එක වෙලාවේදී ඔයාට පේපරේ අමාරු වුණොත් ඒ පේපරේ අමාරු වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි සමස්ත ලංකාවේ හැම ළමයාටම මේ පේපරේ අමාරුයි. ඔයා හිතන්න එපා ඒ පේපරේ අමාරු මට විතරයි මගේ මුළු එක්සෑම් එකම ඉවරයි. එහෙම නෑ. ඔයාට අමාරුයි කියන්නේ මුළු සමස්තෙටම අමාරුයි. ඒ නිසා එක්සෑම් හෝල් එකේදී ප්‍රශ්නයක් දැකලා ඔයාට මේ පේපරේ අමාරු වුණා කියලා ඩවුන් වෙන්න එපා. ඔයාට ඒක හදාගන්න බැරිනවා නම් MCQ වන ඒක තියලා ඊළඟ MCQ කට යන්න. හරිද? ඊට පස්සේ MCQ පේපරේ මොකද මගේ සබ්ජෙක්ට් එකේ තියෙන අන්තිමට. ඔයාගේ ඉතුරු සබ්ජෙක්ට් ටික තියලා ඉවරලා තමයි IT එක තියෙන්නේ. එතකොට MCQ එක අවසන් වුණාට පස්සේ ඔයා ගෙදර ඇවිල්ලා මගේ MCQ කීයක් තියෙනවද? මම සෙකන්ඩ් එකට තව කොච්චර ලකුණු ගන්න ඕනද කියලා බලන්න එපා. හිතන්න ඔයාගේ MCQ 50න් 45ක් හරි කියලා. ඔයාගේ ටාගට් එක තිබ්බේ 100 එකක් ගන්න. තව ලකුණු ඕනේ 10නේ. එහෙමයි කියලා ඔයා තව සෙකන්ඩ් එකේ ඔයා ලකුණු 10කට විතරක් ලියලා එන්නේ නැහනේ. ඔයා සෙකන්ඩ් පේපරේ ඔයාට පුළුවන් උඩරිමේ ලියනවා. ඒ නිසා මම සෙකන්ඩ් එකට තව කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා බලා ගන්න කියලා MCQ පේපරේ බලන්න යන්න එපා. බලන්න යන්න එපා. එපා කියන්නේ එපා නිසා. ඕක බැලුවට පස්සේ ඔයා හිතනකොට MCQ ගන්න අඩු වුණොත් ඔයාගේ ඔයා ඩවුන් වෙනවා. ඒ නිසා MCQ පේපරේ කිසිම අවස්ථාවක සබ්ජෙක්ට් තුන මේක IT සෙකන්ඩ් එකේ සැප්තැම්බර් 1 වෙනිදා 11:40 වෙනකන් කිසිම ඉතුරු සබ්ජෙක්ට් දෙකේ MCQ papers බලන්න යන්න එපා ළමයි. ඒ ෆස්ට් අය උන්ට විශේෂයෙන් කියන්නේ බලන්න එපා ඕක. උන් තමයි ඇවිල්ලා බලන්නේ. ඔය ඇත්ත මාකිනුත් නෙමෙයි. ඒ නිසා බලන්න එපා. ඊට පස්සේ ඔයා ගෙදර ඇවිල්ලා ගෙදර ආවා. පේපරේ කොහේ හරි තිබ්බා. ඔයාට පේන්නේ නැති දෙනකගේ පේපරේ තියන්න වැඩක් නැහැ පේපරේ. ඔයාට කෙල වෙලාද හරි කියලාද කියලා දන්නේ නැහැ. පැයක් විතර හොඳට නාලා කාලා නිදා ගන්න පැයක් විතර. නිදාගෙන ඇහැරිලා අනිත් එකට වැඩ කරන්න. හරිද? ආපු ගාම්ම බඩ කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් රිලැක්ස් වෙලා පැයක් විතර නිදා ගන්න. පැයක් එකමාරක් නිදාගත්තට අවුලක් නැහැ. ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකට එහෙම නැත්නම් ඊළඟ සබ්ජෙක්ට් එකට වැඩ කරන්න ගන්න. ඊට පස්සේ එක්සෑම් එක ඉවර වෙනකන් හරිද? ඔයාට පැය දෙකේ පේපරේ තියෙනවා. ඒ පැය දෙකම ඔයා උඩරිම ප්‍රයෝජන ගන්න. ඔයා මගදී පැයකින් විතර හිතන්නකෝ අමාරු ප්‍රශ්නයක් ඇහලා ඔයා ඩවුන් වෙලා ඉන්නවා. ඔයාට අමාරුයි දැන් ඒක හදාගන්න බෑ. විනාඩියක් විතර ඉන්න. හොඳ හුස්මක් අරගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න. කොයි වෙලාවකවත් මානසිකව ඩවුන් වෙන්න එපා. මොකද එක්සෑම් එක කියන්නේ ඔයාගේ දැනුම විතරක් නෙමෙයි ඔයාට ප්‍රශ්නයක් අහම ඔයා කොහොමද ඒකට ඔයායකට කොහොමද මුහුණ දෙන්නේ කොහොමද මේ ප්‍රශ්නේ හැන්ඩල් කරන්නේ කියලා බලනවා. ඒක තමයි එක්සෑම් එකක් කියන්නේ. නැත්තම් මං අවුරුදු දෙකක් උගන්වපු එක පැය දෙකෙන්ම ඉන්න බෑනේ. සමහර විට ඔකට පැය 10ක් විතර දුන්නා හැම ළමයා පාස් වෙන්න පුළුවන්. බෑනේ ටයිම් එක ලිමිට් කරලා තියෙන්නේ. මොකද ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නයට ඉක්මනින් විසඳුම් ගන්න ළමයි ටික හොයා ගන්න ඕනේ. ඒ නිසා ඔයාට මොන හරි ප්‍රශ්නයක් අමාරුනොත් ඔයා හිතන්න දැන් මට කෙලවීගෙන වගේ එනවා දැන් මට අවුල්. ඉතින් ඔයාට හොඳට පුළුවන් ප්‍රශ්නයක් හදාගන්න බැරි වුණා. කමන්නේ හොඳ උස්මක් අරගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න. එක්සෑම් එක ඉවරනකන් ඒ කියන්නේ IT සෙකන්ඩ් එක ලියලා ඉවරනකන් කිසිම වෙලාවක එක්සෑම් එක අතාරින්න එපා. මොකද එක සබ්ජෙක්ට් එකේ විතරක් ඔයා එක්සෑම් එක තීරණය කරන්න බෑ. සබ්ජෙක්ට් තුනම ඕවරෝල් ගත්තට පස්සේ තමයි කැම්පස් ගන්න. ඒ නිසා IT සෙකන්ඩ් එක ඉවරනකන් එක්සෑම් එක කොයි වෙලාවකවත් අතාරින්න එපා. හරිද? ඒ නිසා අනිවාර්යෙන්ම හොඳට මහන්සියලා වැඩ කරන්න. ඔයාගේ අවුරුදු 13ක පාසල් ජීවිතයේ අවසාන විභාගේ ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම මේ එක්සෑම් එක හොඳට කරන්න ඕනේ. කිසිම වෙලාවක කිසිම බාහිර පරිසර සාධකයක් මත ඔයාගේ එක්සෑම් එක විනාශ වෙන්න දෙන්න එපා. අනිවාර්යෙන්ම හොඳට කරලා එන්න. ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. ඔයාගේ උපරිමෙන් ඔයාගේ කැපවීමෙන් ඔයා වැඩ කරපු දේ විශ්වාස කරලා එක්සෑම් එකට යන්න. ඔයාට එක්සෑම් එකේදී ඔයා වැඩ කරපු අනුව ඔයාට එක්සෑම් එක ලියා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. බුදු සරණයි දෙවියන්ට හැමෝම හොඳට එක්සෑම් එක කරලා අපි හම්බෙමු. එහෙනම් කට්ටියටම ජය වේවා හොඳට එක්සෑම් එක ලියන්න.